ආයිබෝවන් ඔයාලා හැමෝටම SNTV YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් කියන විෂය යටතේ අපි පළවෙනි වීඩියෝ එක විදිහට ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් කියන්නේ මොකක්ද සහ එහි තියෙන වැදගත්කම පිළිබඳව කතා කරා. ඉතින් දෙවෙනි වීඩියෝ එක හරහා අපි සරලව කතා කරමු ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල ඉතිහාසය කොහොමද සිද්ධ වුනේ සහ මේක පරිණාමය වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් එහෙම නැත්නම් IR කියන විෂය ඇත්තටම අලුත් දෙයක්ද? මේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් කියන සබ්ජෙක්ට් එක ඇකඩමික් සබ්ජෙක්ට් එකක් විදිහට අලුත් දෙයක් වුණත් රටවල් අතර අතීතයේ ඉඳලා සිදු වෙලා තියෙන රිලේෂන්ෂිප්ස් නම් අලුත් දෙයක් නෙමෙයි කියලා අපි හැමෝම දන්නවනේ. අදින් වසර දහස් ගානකට පෙරත් කින්ඩම්ස් සහ එම්පයර්ස් අතර යුද්ධ තිබුණා. ඒ වගේම ඒගොල්ලෝ වෙළඳාම් සිද්ධ කරා, සාකච්ඡා තිබුණා, ගිවිසුම් අත්සන් කරා. මේ කියන හැම දෙයක්ම IR ප්‍රැක්ටිසස් තාම ඉතිහාසයේ පැරණි කාලයේ ඉඳලම සිද්ධ වුණ දේවල්. ඉතින් මේ විදිහට ජාත්‍යන්තර සම්බන්ධතාවල ඉතිහාසය ගැන කතා කරනකොට අතීත අධිරාජ්‍යයන් අතර සිදුවෙච්ච රාජතාන්ත්‍රික කටයුතු වල ඉඳලා වර්තමානයේ වන විට සාරී රාජ්‍යයන්, ජාත්‍යන්තර සංවිධාන වගේම රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ ඉඳලා මල්ටිනේෂනල් කෝපරේෂන්ස් දක්වා පරිණාමය වෙලා වසර දහස් ගානක ඉඳලා සිදුවෙච්ච මානව ක්‍රියාකාරකම් තමයි මේ IR වල ඉතිහාසය කියලා අපි කතා කරන්නේ. අතීත ඊජිප්තුව, මෙසොපොතේමියාව, ඉන්දියාව, චයිනා සහ ග්‍රීස් වගේ ශිෂ්ටාචාර අතරත් මේ සම්බන්ධතාව පැවතිලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි කතා කරොත් අතීත ඉන්දීය රජවරු පවා අසල්වැසි රාජ්‍යයන් සමග මිත්‍රත්වයෙන් කටයුතු කරා වගේම අසල්වැසි රටවල් සමග යුද්ධත් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ඉන්දියාව ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි චරිතයක් තමයි කෞටිල්‍ය. ඔහු විසින් රචනා කරන ලද අර්ථශාස්ත්‍රය කියන පොත අදටත් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල වගේම පොලිටිකල් සයන්ස් වල වැදගත් කෘතියක් විදිහට සලකනවා. ඉතින් මේ ග්‍රන්ථය හරහා කෞටිල්‍ය කියන විදිහට රටක් තමන්ගේ නැෂනල් ඉන්ටරෙස්ට් එක ආරක්ෂා කරගන්න ස්ට්‍රැටජික් ඩිසිෂන්ස් ගන්න ඕනේ. අදටත් ගොඩක් රාජ්‍යයන්වල ෆොරින් පොලිසි සම්බන්ධව තීරණ ගන්නකොට මේ අදහස් වලට සමාන ප්‍රවේශයන් තමයි භාවිතා කරන්නේ. විශේෂයෙන්ම ඉන්දියාවේ අදටත් ෆොරින් පොලිසි නිර්මාණය වෙද්දී මේ කෞටිල්‍යගේ අර්ථශාස්ත්‍රයේ භාවිතා කරලා තියෙන ස්ට්‍රැටජිස් භාවිතා කරනවා. දැන් අපි කතා කරමු ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල වැදගත්ම ටර්නින් පොයින්ට් එක. ඒ කියන්නේ පීස් ඔෆ් වෙස්ට්ෆේලියා. 1648 දී යුරෝප් වලදී පීස් ඔෆ් වෙස්ට්ෆේලියා කියන ගිවිසුම් මාලාව අත්සන් කරලා තියෙනවා. මේක ඇති වෙලා තියෙන්නේ 30 years war කියන විනාශකාරී යුද්ධය අවසන් වීමත් සමග. මේ ගිවිසුමෙන් ලෝකයට අලුත් කන්සෙප්ට් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තමයි ස්ටේට් සොවෙරෙන්ටි. ඒ කියන්නේ සියලුම රාජ්‍යයන්ට අයිතියක් තියෙනවා තමන්ගේ භූමිය වගේම අභ්‍යන්තර කටයුතු පාලනය කරන්න. අද අපි දන්න මොඩර්න් ඉන්ටර්නැෂනල් සිස්ටම් එකේදී පවා මේ ෆවුන්ඩේෂන් එක තමයි භාවිතා වෙලා තියෙන්නේ. ඉතින් මේ මොඩර්න් ස්ටේට් සිස්ටම් එක ගැන කතා කරනකොට වෙස්ට්ෆේලියා වලින් පස්සේ මොඩර්න් ස්ටේට්ස් ඩෙවලොප් වෙන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ කන්ට්‍රීස් තමන්ගේ නැෂනල් ඉන්ටරෙස්ට් එක, ඒ වගේම සිකියුරිටි, පවර්ස් වගේ දේවල් කේන්ද්‍ර කරගෙන කටයුතු කරන්න පටන් ගත්තා. ඒ වගේම ඩිප්ලොමසි ක්‍රමවත් විදිහට භාවිතා කරන්න පටන් ගත්තා. ඒ වගේම එම්බසිස් සහ එම්බැසඩර්ස් වැනි ආයතන බිහි වුණා. මේ විදිහට ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල මොඩර්න් ස්ටේට්ස් ඩෙවලොප් වෙන්න පටන් ගත්තා. ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල ඉතිහාසයේ පරිණාමයත් සමග ඊළඟ අවධිය තමයි 1819 සියවස්. මේ කාලවලදී යුරෝපියන් පවර්ස් ලෝකයේ ගොඩක් ප්‍රදේශ අත්පත් කරගන්න පටන් ගත්තා. බ්‍රිටන්, ෆ්‍රාන්ස්, පෘතුගාල්, නෙදර්ලන්ඩ් වගේ රාජ්‍යයන් තමන්ගේ බලය සහ සම්පත් වැඩි කරගන්න හැම වෙලේම කටයුතු කරා. මේවල ප්‍රතිඵල විදිහට තමයි ලංකාව වගේ පුංචි රටවල් බ්‍රිතාන්‍යයේ යටත් විජිත බවට පත් වුණේ. ඉතින් මේ යුරෝපියන් පවර්ස් වල කොලොනියල් කම්පිටිෂන් එක නිසා මේ රටවල් අතර නිතර එදිරිවාදීකම් සිද්ධ වුණා. මේ හේතු නිසා කාලයක් යනකොට පළවෙනි ලෝක යුද්ධයට අඩිතාලම සැකසුණා. 1914 දී ආරම්භ වුණ මේ පළවෙනි ලෝක යුද්ධයට යුරෝපයේ ප්‍රධාන බලවතුන් බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. මේ යුද්ධය නිසා මිලියන ගණන් මිනිසුන්ගේ ජීවිත විනාශ වුණා. ඉතින් මේ යුද්ධය නිසා ඇතිවෙච්ච විශාල විනාශය නිසා ස්කෝලර්ස්ලා එකතු වෙලා හොයන්න ගත්තා ඇයි මෙහෙම යුද්ධයක් ඇති වෙන්නේ වගේම අනාගතයේදී මෙහෙම යුද්ධයක් ඇති නොවෙන්න වග බලාගන්නේ කොහොමද කියලා.
මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයනකොට තමයි ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් කියන ඇකඩමික් ඩිසිප්ලින් එක වර්ධනය වෙන්න පටන් ගත්තේ. ඉතින් මේ විදිහට ජාත්‍යන්තර සම්බන්ධතා විෂයක් විදිහට නිල වශයෙන් ආරම්භ වුණේ 1919 වසරේදී. පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇයි මෙහෙම යුද්ධයක් ඇති වෙන්නේ වගේම ආයේ මේ වගේ යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණෙන් තමයි ලෝකයේ ප්‍රථම ජාත්‍යන්තර දේශපාලන අධ්‍යයනාංශය එහෙම නැත්නම් Department of International Politics ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම මේ කාලේදී සිදුවෙච්ච තවත් වැදගත් සිදුවීමක් තමයි League of Nations ආරම්භ කිරීම. පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ තවත් ලෝක යුද්ධයක් ඇතිවීම වළක්වා ගන්න තමයි මේ League of Nations පිහිටවල තියෙන්නේ. මේකේ අරමුණ වෙලා තියෙන සාමය ප්‍රවර්ධනය කිරීම, කෝපරේෂන්ස් වැඩි කිරීම, ඒ වගේම කොන්ෆ්ලික්ට් රිසෝල්ව් කිරීම වගේ දේවල්. හැබැයි මේ සංවිධානයේට දෙවන ලෝක යුද්ධය ඇතිවීම නතර කරන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා 1939 දී ආයෙමත් දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණා. මේ යුද්ධය නිසා මිලියන 60කට අධික පිරිසක් මිය ගිය නිසා මෙය මානව ඉතිහාසයේ විනාශකාරීම යුද්ධය විදිහට සැලකනවා. ඉතින් මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ බලවත් නායකයන් තේරුම් ගන්නවා ලෝකයට ශක්තිමත් ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන්ස් අවශ්‍ය වන බව. මෙහි ප්‍රතිඵලයක් විදිහට 1945 දී යුනයිටඩ් නේෂන්ස් පිහිටවනවා. මේ UN වල ප්‍රධාන අරමුණු වෙන්නේ ඉන්ටර්නැෂනල් පීස්, සිකියුරිටි, හියුමන් රයිට්ස්, ඩෙවලොප්මන්ට්ස්, ඉන්ටර්නැෂනල් කෝපරේෂන්ස් වගේ දේවල්. ඉතින් මේ 1945 දී ආරම්භ කරපු UN තමයි අදටත් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල වැදගත්ම ඕගනයිසේෂන් එකක් විදිහට වැඩ කරන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ ප්‍රධාන බල කඳවුරු දෙකකට බෙදුණා. එක පැත්තක් තමයි යුනයිටඩ් ස්ටේට්ස්. අනිත් පැත්ත තමයි සෝවියට් යුනියන්. ඉතින් මේ කාලය අපි කෝල්ඩ් වෝ කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් සීතල යුද්ධය. මේ කාලෙදී ඇත්තටම රටවල් ඩිරෙක්ට් යුද්ධයකට ගියේ නැහැ. නමුත් මේගොල්ලෝ නියුක්ලියර් කම්පිටිෂන්ස්, ආම් රේස්, පොලිටිකල් එදිරිවාදීකම් වගේ දේවල් නිතරම සිද්ධ වුණා. වගේම මේ කාලයේදී ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල තියරිස් ගොඩක් ඩෙවලොප් වුණා. අතීතයේදී එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල ඉතිහාසය ගැන කතා කරනකොට අපි යුද්ධ ගැන කතා කරාට වර්තමානයේ වන විට මේක හාත්පසින්ම වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් ගැන කතා කරනකොට අපි අධ්‍යයනය කරනවා climate change, terrorism, human rights, cyber security, global trades, migration, artificial intelligence and global politics වගේ ලොකු පරාසයකට අපි මේ සබ්ජෙක්ට් එක යටතේ කතා කරනවා. ඉතින් මේ විදිහට ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල ඉතිහාසය ගැන අපි කතා කරනකොට අද අපි ඉගෙන ගත්තා ඒන්ෂන්ට් සිවිලයිසේෂන්ස් අතරත් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් පැවතුණු විදිහ, ඒ වගේම පීස් ඔෆ් වෙස්ට්ෆේලියා මගින් ස්ටේට් සොවර්නිටි කන්සෙප්ට් එක බිහි වුණා කියලා, ඒ වගේම කොලොනියලිසම් ලෝක දේශපාලනය වෙනස් කරා කියලා, දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ IR ඇකඩමික් සබ්ජෙක්ට් එකක් විදිහට ආරම්භ වුණා කියලා, දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුනයිටඩ් නේෂන් පිහිටවීම, ඒ වගේම කෝල්ඩ් වෝ කාලේ අතර IR ඩෙවලොප් එකට විශාල බලපෑමක් වුණා කියන මේ කරුණු ටික සම්බන්ධයෙන් අපි අද සරලව කතා කරා. ඉතින් මම හිතනවා අද අපි මේ කතා කරපු පාඩම ඇසුරෙන් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල ඉතිහාසය පිළිබඳව මූලික අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙනුත් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වල තියෙන තවත් වැදගත් පාඩමක් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙමින් මම අද මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.